සීක ශස්ත්‍රයාදී අද අපි ඇවිත් ඉන්නේ මාගම රාජධානියට. මාගම රාජධානිය කිව්වහම දකුණුලකේ හම්බන්තොට ඉඳලා ත්‍රිකුණාමලය දක්වා විශාල ප්‍රදේශයක් තිබුණා කියලා ඉතිහාස පොත්වල සටහන් වෙනවා. ඒ සීමාමයි එක එක රජවරුන්ගේ කාලවලදී වෙනස් වෙලා තියෙනවා. ඒ කාලේ මාගම රජ කරපු කාවන්තිස් රජතුමා මාගම පුරවරේ විහාර කර්මාන්ත විහාර විශාල වශයෙන් කළා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. අද ඒවයින් ඉතුරුලා තියෙන්නේ ඊටාම අතලොස්සක්. සීක ශස්ත්‍රයාදයෙන් අද අපි ඇවිත් ඉන්නේ අන්නේ අතලොස්සෙන් එකක් වුණ දෙවටමල් විහාරයේ විහාර භූමියට. අපේ ඉපරණ විහාරස්ථාන වලට ඇතුල් වෙද්දිම තියෙන මේ මකර තොරණ ඇත්තටම අපේ හෙළ කැටයම් කලාවේ හෙළ කැටයම් ශිල්පීන්ගේ දක්ෂතාවය මොනවට පැහැදිලි කරන කදිම නිදසුනක්. මේක නම් මෑත කාලේ තීන්ත ගාලා අලුත් පිරිසකර කරලා තියෙනවා කියලා තමයි පේන්න තියෙන්නේ. දෙමටමල් විහාර භූමිය මේ වෙනකොට නවීන ඉදිකිරීම් ගොඩාක් දැක ගන්න පුළුවන්. මොකද මේ විහාරය නිතරම බැතිමතුන්ගෙන් පිරී යන ස්ථානයක් නේ. දෙමටමල් විහාරය පිහිටලා තියෙන්නේ ඇත්තටම මොණරාගල දිස්ත්‍රික්කයේ හරියටම කිව්වොත් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඔක්කම්පිටිය කියන ගමේ. කාවන්තිස්ස රජදවස ඉදුවායි කියන මේ දෙමටමල් විහාරයත් එක්ක බැඳුණු අපූර්ව ඉතිහාස කතා ටිකක් තියෙනවා. ඔය ඔයගොල්ලෝ දන්න කතා. කාවන්තිස්ස රජු මිය ගියාට පස්සේ මේ මාගම් පුරවරයේ රජකම වෙනුවෙන් කාවන්තිස්ස රජුගේ පුතුන් දෙදෙනා සටනකට යනවා. කවුද පුතුන් දෙදෙනා? දුෂ්ටගාමිනී අබේ කියන්නේ දුටුගැමුණු කුමරු සහ තිස්ස සද්දා තිස්ස කුමරු. මේ දෙන්න අතර යුද්ධයක් ඇති වෙනවා. මේ දෙන්නගේ යුද්ධෙන් දුටුගැමුණු කුමාරයා දිනනවා. ඊට පස්සේ සද්දාතිස්ස කුමාරයා ඇවිල්ලා හැංගෙන්නේ මෙන්න මේ දෙමටමල් විහාරේ. පස්සේ දුටුගැමුණු කුමාරයා තිස්ස කුමාරයා හොයාගෙන මේ දෙමටමල් විහාරයට එනවා. ඒ එන බව ආරංචි වුණු තිස්ස කුමාරයා මහානායක හිමියන්ගේ ඇඳ අස්සේ හැංගෙනවා. ඇඳ යට හැංගෙනවා. මේක දුටුගැමුණු කුමාරයා දැනගන්නවා. ඒතකොට ඉතිහාසයේ වංශ කතාවේ සඳහන් වෙන විදිහට දුටුගැමුණු කුමාරයා මහානායක හිමියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒක තමයි මහානායක හිමියන් අහනවා තිස්සයා කොයිද? ස්වාමීනි තිස්සයා කොයිද? මහානායක හිමියන් කිසි දිනක බොරු කියන හිමි නමක් නෙමෙයි. උපාය මාර්ගික මහානායක හිමියන් කියනවා කුමරුනි තිස්ස ඇඳ මත නැත. තිස්ස ඇඳ උඩ නැහැ කියනවා. ඇත්තටම තිස්ස ඉන්නේ ඇඳ යට. ඉතින් ඔය විදිහ අපූර්ව කතා ගොන්නක් මේ දෙමටමල් විහාරයත් එක්ක බැඳිලා තියෙනවා. මේ වෙනකොට එක පැත්තකින් මේ දෙමටමල් විහාරය ඒ පෞරාණිකත්වය තියාගෙනම නවීකරණයට ලක් වෙලා තියෙනවා කියලා අපිට පේන්න තියෙනවා. මේ තියෙන පිළිමගේ මේක ඉතිරිව තිබ්බ පැරණි පාදමයි කුළුණු ඒව භාවිතා කරලා නවීකරණය කරලා තියෙනවා. ඒ පැරණි පෙනුම ඒ විදිහටම තියාගෙන.
ඒ වගේම තමයි දෙමටමල් විහාරයේ තියෙන මෙන්න මේ මුරගල. මේක ඉතාමත් සුවිශේෂී මුරගලක්. ඇයි මම එහෙම සුවිශේෂී කියලා කියන්නේ? මේක තමයි ලංකාවේ දැනට හොයාගෙන තියෙන එකම කාන්තාවක් සහ පිරිමියෙක් ඉන්න මුරගල. මෙවැනි මුරගලක් ලංකාවේ කොහෙවත් තවම හොයාගෙන නැහැ. දැන් අපි මේ ඉන්නේ යුදගනාව. ඓතිහාසික වශයෙන් තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මේ යුදගනාව. මේ තියෙන යුදගනා ස්තූපය. මතකද අපි කලින් කිව්වා අයියමලෝ සටනක් ගැන? දුටුගැමුණු කුමාරයා තිස්ස කුමාරයා අතර ඇති වුණු සටන ගැන. මේ සටනින් තිස්ස කුමාරයා පරාද වෙනවනේ. පස්සේ සංඝරත්නයේ මැදිහත් වීමෙන් ඔවුන් දෙපළ සමගි කරනවා. එන්නේ සමගියෙන් පස්සේ අන්නේ සමගි කළාට පස්සේ මේ දෙන්න අතර සිද්ධ වුණු යුද්ධය සිහිපත් වෙන්න ස්තූපයක් නිර්මාණය කරනවා. අන්න ඒ නිර්මාණය කරපු ස්තූපය තමයි මේ යුදගනාව ස්තූපය කියලා සඳහන් වෙනවා. ඒත් එක්ක බැඳුණු තවත් එක මතයක් තියෙනවා. ඒක තමයි මහා පරාක්‍රම බාහුව. එහෙම නැත්නම් පළවෙනි පරාක්‍රම බාහුව රජතුමාගේ මෑණියන් රත්නාවලී දේවිය මේ ගියාට පස්සේ එතුමියගේ ආදාහනය කරපු ස්ථානයේ ගොඩනගපු ස්තූපය මෙන්න මේ යුදගනාව ස්තූපය කියලා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් අපිට හිතා ගන්න බැරි තරම් පැරණි නිර්මාණ මේවා, පැරණි අද්විතීය නිර්මාණ. ඉතින් මේවා එක්ක ඔයගේ කතා ගොඩාක් තියෙන්න පුළුවන්. ගොඩක් දෙනා හිතාගෙන හිටියේ මේක ගොඩක් දෙනා බැලුමට හිතාගෙන හිටියේ මේක ස්තූප දෙකක් කියලා. දැන් අපිට පේන්නත් ස්තූප දෙකක් වගේ මේක පේන්න තියෙනවා, තට්ටු දෙකකට වගේ තියෙනවා කියලා. හැබැයි පස්සේ කාලේ කරපු පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා මේක ස්තූප දෙකක් නෙමෙයි එක ස්තූපයක් කියලා. ඇතර මේ ස්තූපය සදා නිම වුණා නම් මේක තමයි ලංකාවේ වැඩිම වපසරියක් වසා ගන්න ස්තූපය බවට පරිවර්තනය වෙන්නේ. වැඩිම වපසරියක් වසා ගන්න ස්තූපය වෙන්නේ. එහෙම කියන්නේ මම මේ ස්තූපයේ වට ප්‍රමාණය අඩි 1050ක්. මගේ මතකයේ නිවැරදි නම් ස්වර්ණමාලී සයරදුන්ගේ වට ප්‍රමාණය වෙන්නේ අඩි 950ක්. එතකොට ඊට වඩා මේක වට ප්‍රමාණයෙන් විශාලයි. හැබැයි ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ මගේ මතකයේ හැටියට අඩි 350ක් හෝ 340ක් උසයි. මේ චෛත්‍යයේ උස සඳහන් වෙන්නේ අඩි 95ක් විදිහට. දැනට නිම වෙලා නැති නිසා. මේ තියෙන මාලිගාවිල ඓතිහාසික බුදු පිළිම වහන්සේ. මේ බුදු පිළිම වහන්සේ තනි ස්පටික කුණුගලකින් වෙනත් ස්ථානයක නිර්මාණය කරලා මෙතනට ගෙනවිත් සවි කරා කියලා තමයි පුරා වෘත්තවල සඳහන් වෙන්නේ. මේ සුවිශේෂී බුදු පිළිමේ ක්‍රිස්තු වර්ෂ 6ත් 8ත් අතර කාලයට අයත් වෙන බව කියවෙනවා. අග්ගබෝධි රජතුමාගේ කාලේ ඉදිකර බවට සඳහන් වෙන මේ මාලිගාවිල බුදු පිළිමය මෙතන මාලිගාවිල බුදු පිළිමය කියලා සඳහන් වුණාට මහවංශයේ සඳහන් වෙන්නේ ආර්ය විහාරය කියලා. එතකොට මේ ආර්ය විහාරයත් මාලිගාවිල විහාරයත් කියන දෙකම මේ විහාරය තමයි. ඒ වගේම පද්මාසනයත් එක්ක මුල් කාලයේ අඩි 45ක් පමණ උසක් තිබුණා කියලා සඳහන් වෙනවා. දැන් නම් මේ නවීකරණය කළාට පස්සේ ප්‍රතිසංස්කරණ වලින් පස්සේ මේකේ උස තියෙන්නේ අඩි 35යි අඟල් 10ක් කියලා සඳහන් වෙනවා මෙතන. මාත් එක්ක ගත්තම මේ පිළිමේ උස කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්.
මාලිගාවිල පූජා භූමියේම අනිත් පසින් තියෙන්නේ දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව. මේ බෝධිසත්ව ප්‍රතිමාවත් තනි කළු ගලින් කැටයම් කරලා නිම කරලා තියෙන සුවිශේෂී ප්‍රතිමාවක්. ඇත්තටම ලංකාවේ ඒ කාලේ මහායාන බුදුදහමේ ව්‍යාපෘතිය කියවෙන හදිම උදාහරණයක් මේ බෝධිසත්ව ප්‍රතිමාව. ඉතින් සීකස් අපි මේ ගමන ආවේ අපේ රටේ ඓතිහාසික රාජධානියකට. මාගම රාජධානිය. හැබැයි මාගම විස්තර මේ වගේ කෙටි වෙලාවකදී කෙටි සටහනකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ නිසා සීකස් අපි ආයෙත් වතාවක් එනවා මේ මාගම රාජධානියේ තොරතුරු සොයාගෙන. අපි මේ අද ගියපු ස්ථාන හතරම තියෙන්නේ බොහොම ළඟ. හැම ස්ථානයකටම අපිට බොහොම කෙටි කාලයකදී මේ ස්ථාන නරඹන්න පුළුවන්. හැබැයි නරඹන්න දේවල් නම් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ රස්තියාදුවෙන් ආයි හමු වෙනතුරු අපි අදට සමුගන්නවා.